ෆෝන් එකක් ඉක්මනට charge කරගන්න ගියාම මේ watt volt ampere කියන ඒවායින් ඔලුව අවුල් වෙන වෙලාවල් තියෙනවනේ. ඇත්තදම මේ වේගවත් ආරෝපණයට වැදගත්ම මොකක්ද? අද අපි ඒ ගැන ටිකක් ගැඹුරින් බලමු නේද? ඔව් ඒක නම් ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නයක්. මොකද මේ ඒකක තුනම එකට බැඳලා තියෙන්නේ ආරෝපණ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම තුනම ඕන. ඔව්. හැබැයි වේගය ගැන විතරක් කතා කරද්දී එකක් අනිත් ඒවාට වඩා ටිකක් ඉස්සරහට එනවා. අපි බලමු මොකද්ද කියලා. හරි. එහෙනම් අපි කෙලින්ම අහමු වේගයට charge වෙන speed එකට වැදගත්ම වෙන්නේ wattද voltද නැත්නම් ampereද? ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ සමහර වෙලාවට ampere කියලා, එහෙම නැත්නම් volt කියලා. නමුත් ඇත්තටම මෙහෙමයි. වේගය මනින ප්‍රධානම මිම්ම වෙන්නේ watt W. watt. watt. watt කියන්නේ යම්කිසි කාලයක් ඇතුළත ෆෝන් එකට ලැබෙන මුළු ශක්ති ප්‍රමාණය. හරියට අපි හිතමු වතුර ටැංකියක් පුරවනවා කියලා. ඒ ටැංකිය කොච්චර ඉක්මනට පිරෙනවද කියන එක තමයි watt වලින් කියවෙන්නේ සරලවම කිව්වොත්. හරි. ඒක පැහැදිලි. එතකොට volt සහ ampere කොතනද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ දෙක නැතුව watt විතරක් තියෙන්න බෑනේ. බෑ අනිවාර්යයෙන්ම බෑ. watt කියන අගේ හැදෙන්නම වෝල්ටේජතාවයේ v කෙනාගේයි ampere අගේ ගුණ වෙලා. ඒ කියන්නේ W සමාන v ගුණ කිරීම a. හරි. අර වතුර උදාහරණයටම ආයෙ ගියොත් volt කියන්නේ වතුරෙන පයිප්පේ තියෙන පීඩනය, ප්‍රෙෂර් එක වගේ. ampere කියන්නේ ඒ පයිප්පේ මහත. එහෙම නැත්නම් ඒකෙන් එකපාර ගලාගෙන එන්න පුළුවන් වතුර ප්‍රමාණය වගේ. තේරුණා? ඉතින් පීඩනයයි ගලාගෙන එන වතුර ප්‍රමාණයයි දෙකම එකතු වුණාම තමයි ටැංකියේ පිරෙන සම්පූර්ණ වේගය W තීරණය වෙන්නේ. ඒ කියන්නේ වැඩි වොට් ගානක් ගන්න නම් එක්ක වෝල්ට් වැඩි වෙන්න ඕනේ නැත්නම් ඇම්පියර් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙකම. එහෙම නැත්නම් දෙකම වැඩි වෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි මේ වේගවත් chargers වලින් කරන්නේ. ඒ කියන්නේ අර Qualcomm quick charge USB PD වගේ වන් කරන්නේ ඒකද? හරියටම හරි. ඒ තාක්ෂණයෙන් කරන්නේ ෆෝන් එකට ගැලපෙන ආරක්ෂිත විදිහට වෝල්ටේජ්තාවයි ඇම්පියර් අගයයි පාලනය කරලා පුදුනන් තරම් වැඩි වොට් අගයක් ලබා දෙන එක. හැබැයි මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? නිකම් වොට් ගාන වැඩි චාර්ජරයක් ගත්තම හරියන්නේ නැද්ද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. නිකම් වොට් ගාන වැඩි චාර්ජරයක් තිබ්බට වැඩක් නැහැ. ෆෝන් එකේ ඒකට සහාය දක්වන්නේ නැත්නම් ඒකට කියන්නේ ගැලපීම, compatibility එක. ගැලපීම. ඔව්. ෆෝන් එකයි චාර්ජරයයි දෙකම එකම වේගවත් ආරෝපණ ප්‍රමිතියකට ස්ටෑන්ඩඩ් එකට සහාය දක්වන්න ඕන. එතකොට තමයි මේ දෙක අතර කතා කරලා හරි ඔයාලට මේ V1යි මේ A1යි එවන්නම් ඔයාලට ඒක ගන්න පුළුවන්ද කියලා අහලා ආරක්ෂිත උපරිම වේගය තීරණය කරන්නේ. ඒ කියන්නේ නිකම්ම වොට් 100 චාර්ජරයක් ගැහුවට මගේ ෆෝන් එකට ගන්න පුරම වොට් 25 නම් ඒක charge වෙන්නේ වොට් 25න්. අනිවාර්යයෙන්ම. ඒ වගේම චාර්ජර් එක විතරක් නෙවෙයි පාවිච්චි කරන කේබල් එකත් ඒ වේගයට සහාය දක්වන්න ඕන සමහර වෙලාවට. තේරුණා? එතකොට අර වෝල්ටේජතාවය හරියට ගැලපෙන්නම ඕන කිව්වේ. ඒක වැරදුනොත් මොකද වෙන්නේ? ඇම්පියර් වැඩි වුණාට කමක් නේද? වෝල්ටේජතාවය කියන්නේ හරිම සංවේදී දෙයක්. ෆෝන් එක හදලා තියෙන වෝල්ටේජතාව මට්ටමට වඩා වැඩි වෝල්ටේජතාවයක් දුන්නොත් අනිවාර්යයෙන්ම ෆෝන් එකේ පරිපථවලට හානි වෙන්න පුළුවන්. ඒක නම් භයානකයි. ඔව් අඩු වුණොත් ඉතින් charge වෙන්නේ හැමින් නැත්නම් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඇම්පියර් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ෆෝන් එකේ යාට ඕනේ ඇම්පියර් ප්‍රමාණය විතරයි chargerනේ ඇදලා ගන්නෙ. ඉතින් වෝල්ටේජතාවය හරිනම් ෆෝන් එකට ඕන කරන ගානට වඩා වැඩි ඇම්පියර් අගයක් chargerේ තිබ්බා කියලා සාමාන්‍ය ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆෝන් එක බලා ගන්න ඕන එක. හරි. එනම් අද කතා කරපු දේවල් වලින් මට නම් තේරුනේ charge වෙන වේගය ගැන බලද්දි ප්‍රධානම දේ watt අගය. හැබැයි watt අගය කියන්නේ volt සහ ampere වල ප්‍රතිඵලයක්. ඒ වගේම නිකම්ම ඉලක්කම් දිහා බලලමදි ෆෝන් එකයි chargerයයි කේබල් එකයි අතර ගැලපීම කියන එක අත්‍යවශ්‍යයි උපරිම වේගය ලබා ගන්න වගේම ආරක්ෂාවටත්. හන්දෙම හරි. සාරාංශය ඕක තමයි watt බලන්න. හැබැයි ගැලපීම අමතක කරන්න එපා. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න. මොකන්ද? මේ charging technology එක හරිම වේගෙන් දියුණු වෙනවනේ. අද අපි මේ කතා කළේ වේගය ගැන. හැබැයි තව අවුරුදු කීපයකින් සමහර වෙලාවට අපි මේ තරම් වේගෙ පස්සේ යනවට වඩා බැටරියේ health එක, ඒ කියන්නේ බැටරියේ ආයු කාලය, එහෙම නැත්නම් charge එක පවතින කාලය වැඩි කරගන්න එක. ඒකත් වැදගත්. එහෙම නැත්නම් තවත් කාර්යක්ෂම විදිහට ශක්තිය පාවිච්චි කරන ක්‍රම ගැන වෙන්න පුළුවන් අපි වැඩිපුර කතා කරන්නේ නේද? ඒකත් හිතන්න වටින දෙයක්.